ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා කැරෙන් නිලධාරීවරුන් බඳවා ගැනීම දැන් සිදු කරනු ලබනවා. මූලික සුසුකම් ලෙස මෙයාලා ඉල්ලා තිබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අවිවාහක පිරිමි පුරවැසියෙකු විය යුතුය. 2025 ජූලි මාස 30 වෙනි දිනට වයස අවුරුදු 18ට 26 අතර වයසේ පසු විය යුතුය. 18ත් 26ත් අතර. උස අඩි 5යි අඟල් 6ට නොඅඩු සහ පපුව අවම අඟල් 32ක් විය යුතුය. අධ්‍යාපන සුසුකම් සහ වෙනත් සුසුකම් ලෙස කතා කරොත් අයිදුම්කරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පිළිගනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හා සමානව සලකුණු ලබන වෙනත් ජාත්‍යන්තර විභාගයකින් දෙවරකට නොඇරි වාර ගණනකදී ඉංග්‍රීසි විෂය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව සම්මාන සාමාර්ථ කියන්නේ සී සාමාර්ථ ගණිතය හා සිංහල හෝ දෙමළ ඇතුළු විෂයන් 6ක් සමත්ව තිබීම. අයිදුම්කරුවන් අපොස උසස් පෙළ විභාගයෙන් නො ඒ හා සමාන සුදුසුකම් සහිත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලබන අපොස උසස් පෙළ විභාගය හා සමානව සලකුණු ලබන වෙනත් ජාත්‍යන්තර විභාගයකදී එක් වරයකදී විෂයන් 3කින් සමත් වීම සහ සාමාන්‍ය පොදු පරීක්ෂණ සඳහා 130ක ප්‍රතිශතයක් ලබා තිබීම. උසස් අධ්‍යාපන සුදුසුකම් හෝ ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණ ලබා තිබීම අතිරේක සුදුසුකම් ලෙස සලකුණු ලැබේ. වැටුප්පා දීමන අනිකුත් ප්‍රතිලාභ ගැන කතා කරොත් ආකර්ෂණීය වැටුප්පා ලබා දෙනවා කියලා සඳහන් කර තියෙනවා. ප්‍රවාහන, නිල ඇඳුම්, වෛද්‍ය ප්‍රතිකාර, ආහාර, නේවාසික සුබසාධක හා රක්ෂණ පාසුකම් සපයනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා සහභාගී වීමේ අවස්ථාව සහ උසස් විදේශ පාඨමාලා හැදෑරීමේ අවස්ථාවද හිමි වේ. බදවා ගැනීම පිළිවෙත යටතේ සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වෙතින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් පසු දෙවන ලුතිලන් නිලයෙන් අධිකාරියට පත් කර බලයන් වෙත අනියුක්ත කෙරේ. දෙවන ලුතිය නිලයේ අයිදුම්පත් යොමු කිරීම ගැන සඳහන් කරනවා නම් මෙම තනතුර සඳහා රජයේ දෙපාර්තමේන්තු හෝ පුද්ගල අංශයේ සේවයේ නියුතු අයවලුන් අයිදුම් පත්‍රය තම ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය. ආදර්ශ අයිදුම් පත්‍රයට සකස් කරන ලද අයිදුම් පත්‍රයේ සහ අදාළ ලියකියවිලි වල ඡායා පිටපත් සමග 2025 ජූලි මාස 30 වෙනි දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් බඳවා ගැනීමේ නිලධාරී මෙලෙස සඳහන් කරන්න ඕනේ. ඔයාලා ලියාපදිංචි තැපෑල යවද්දි මෙන්න මේ ලෙස තමයි සඳහන් කරන්න ඕනේ. බඳවා ගැනීම නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනාව සීතාවක කොස්ගම යන ලිපිනයට එවන්න ඕනේ. ලියුම් කවරේ වම්පස ඉහළ කෙරේ අයිදුම්කරු විසින් ඉල්ලුම් කරන ලද තනතුර කැඩෙට් නිලධාරී බඳවා ගැනීම යනුවෙන් සඳහන් කළ යුතුය. තවද පහත තියෙනවා මෙන්න මේ අවශ්‍ය දේවල් ඉල්ලනවා. මෑතකදී ලබා ගන්න ලද චරිත සහතික දෙකක්, අධ්‍යාපන වෘත්තීය සුසුකම් පිළිබඳ සහතික, ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාදාම පිළිබඳ සහතික, ආයතන ප්‍රධානීගේ නිර්දේශ ලිපිය, ග්‍රාම නිලධාරී සහතිකය, ජාතික හැඳුනුම් පද, අදාළ වෙනස් සහතික, උපැන්න සහතික. මෙම තනතුරට අදාළ මේ අයිදුම්පත පහත පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දීලා තියෙනවා. ඒකෙන් ඔබට අයිදුම්පත ලබා ගත හැකියි.